ඔව් බැටරි කේස් එකකුත් එනවා. එයාලගේ අර අලුතෙන් එන කළු පාට බැටරියක් නේද? එන්නේ මං වැඩි යූස් පොඩි ෆෝන් හැදෙන්නේ නැහැ වෙලා ගොඩක් වෙලාට මෙහි නැහැ ෆෝන් ලංකාවෙත් හැදුවේ නැහැ පොඩි ෆෝන්. ගොඩක් Android ඒවානේ හදන්නේ. බැටරියටත් එනවා ගැටලුව. බැටරිය චේන්ජ් කරලා වාන්න. හොඳම දේ තමයි මොනවා හරි ඔරිජිනල් ෆෝන් එකක ඒ වගේ ෆෝන් එකේ බැටරි දාලා බලුවා නම් හරියටම චෙක් කරගත හැකියි. ඒක ලේසි. මේක කීයද? තව මොනවා හරි තියෙනවද? සර්ගේ දැන් ප්‍රැක්ටිකල් ක්ලාස් එකක් නැද්ද සර්ද? පැට්‍රිකල් නැහැ මම මේ දවස්වල නිව්සීලන්ත වල ඉන්නේ. මේ හින්දා ඔන්ලයින් තමයි පැට්‍රිකල් කරන්න පුළුවන් ලැබ් එක තියෙනවා තාම. ලැබ් එකට ගිහිල්ලා ඔයාලට ඕනනම් ට්‍රේන් වෙන්න පුළුවන් ට්‍රේන් කරන්න දෙන්නෙක් ඉන්නවා. කුළුණෑ ගල්ලේ සර්. ඔව් ෆුල් ටයිම් කරලා තියෙනවා. ඔයාලා EMNC වැඩත් පුළුවන් ඕන එකක් කරන්න. දැන් අලුතෙන් අපි ඊයේ ලංකාවට බොක්ස් එකක් ගෙනාවා පළවෙනි පාරටම F64 EMMC. නෑ සර් කුළුණෑ ගල නේද සර් තියෙන්නේ? ඔව් කුරුණෑගල වාරිය පොළ තියෙන්නේ. EMMCM ඔක්කොම කරගන්න පුළුවන් ඔයාලට. iPhone පැත්තේ ඔක්කොම කරන්න. වාරිය පොළ. වාරිය පොළ තියෙන. ඒකේ පැට්‍රිකල් කරන්න පුළුවන් ගොඩක් කට්ටිය එහෙම තමයි ඔන්ලයින් කරපු ඒ කට්ටිය කියන්නේ ඒක පැට්‍රිකල් මේ කරේ සාමාන්‍ය තමයි. වීකෙන්ඩ් වල තියෙන නැත්තම් මොකද්ද? වාරිය පොළ හොස්පිටල් එක හරිය තියෙන. හොස්පිටල් එකට චුට්ටක් එහේ මොකද්ද සෙඩ් එක තියෙනවා. සෙඩ් ඒ එකට කියන්නේ මේ සාමාන්‍ය මොකද්ද? එක දිගටද තියෙන්නේ සර් ක්ලාස් එක නැත්තම් නැහැ සාමාන්‍ය මේ Zoom එකේ අපි සතියට දවසක් යන්නේ. අර ගොඩාක් වෙලාවට මම ওই Zoom එකෙන් කරන්නේ උදේ වරුවක දාගන්න ගොඩක් වෙලාවට දැන් මට මෙහි රෑ ඔයාලට ඔහේ උදේ ඒකත් තාලේසි අනික දැන් අපි Zoom ක්ලාස් එක දාන්නේ රෑනේ ගොඩක් දාන්නේ. ඕක කොච්චර කිව්වත් ගෙදර ගිහිල්ලා හරි අමාරුවෙන් යන්නේ ගොඩක් වෙලාවට සිග්නල් නැහැ ගෙවල් වලට. අනික බඩු ටික නැහැ. දැන් මං කරන්නේ උදේ කරන්න හේතුව මේ ඔයාලට පුළුවන් ෂොප් එකේ ඉද්දි මට ලෙඩක් ආවත් කියන්න පුළුවන් මේ දැන් අපි A10S එකක් A10 එකක් ඇදුවේ. අන්න ඒ වෙලේ ලෙඩක් ආවා මට කියතයි මෙන්න මේ වගේ තැන් චෙක් කරන්න මේ වැලියු බලන්න ඒ වගේ හෙල්ප් කරන්න ලේසි. මොකද ලයිට් පැත්ත ඒ පැත්තේ ඔක්කොම තියෙනනේ. මොකද අපි දැනගන්න ඕනේ ලයිට් සෙක්ෂන් එක වෙනම යන්නේ. ග්‍රැෆික්ස් සෙක්ෂන් එක වෙනම යන්නේ. එතකොට ඔගේ ඩිස්ප්ලේත් වර්ග දෙකක් එනවනේ. එකක් සුපර් ඇමෝල්ඩ් එනවා, එක අනිත් එක IPS එනවා. එතකොට ඒ වගේ එකට එකක් වෙනස්. ඒ අපි සිස්ටම් එක දැනගන්න. එතකොට අපිට ඕන එකක් ස්කැමැටික් එකක් නැති වුණත් මේ හදාගන්න පුළුවන්. iPhone සර් කෝස් අපිට තියෙනවා. සර් මට ඒක තමයි සාමාන්‍ය ඇඩ්වාන්ස් ෆුල් කෝස් එකක් වගේ සාමාන්‍ය සර් ඒ ගැන පොඩ්ඩක් ඩීටේල්ස් ටිකක් පුළුවන් නම් දාන්න සර් ගෲප් එකේ හරි. මොනවද Android මෙහෙමයි අපේ මෙහෙමයි හරියද? දැන් මේක ඇවිල්ලා සබ්ජෙක්ට් එකක්නේ. ඔක්කොම එකට නම් බෑ. එහෙම කරන්නෙත් නැහැ. කරා ඔව්. තේරුමකුත් නැහැ. ඇත්තම කිව්වොත්. ඔයාලම හිතලා බලන්න අවුරුදු 11ක් ඔව්. අපි ඉස්කෝලේ ඔව්. ගිහිල්ලා මේ දවස් 10කින් ඇවිල්ලා මේ iPhone උයි Android උයි EMMC මේ ඔක්කොම ඉගෙන ගන්න බෑ. ඒ හින්දා අපි ගොඩාක් වෙලාවට කරන්නේ ඇවිල්ලා කෝස් තුනක් විදිහට තමයි යන්නේ. iPhone එක වෙනම කරනවා, ඔව්. EMMC එක වෙනම කරනවා, Android එක වෙනම කරනවා. කරන්නේ 3 දෙනෙක්. එතකොට මොළ තුනක්. මොකද ඒ පැත්ත අපි බාර දීලා තියෙන එක්කෙනාට මම ගොඩක් වෙලාවට Android පැත්ත විතරයි කරන්නේ. එතකොට මම ඒ පැත්ත විතරයි ෆලෝ කරන්නේ ගොඩක් වෙලාවට. අර කට්ටිය iPhone කරන එක්කෙනා iPhone විතරයි. එතකොට හොඳට අප්ඩේට් වෙනවා. මට නම් EMMC ඉල්ලලා වෙනකොට තියෙන්නේ දවල් වෙනකොට උත්තර දෙක තුනක් හම්බ සාමාන්‍ය සර් වෙනවා ඒ කියන්නේ ඒක නේ දැන් අපිට මේ FRP අන්ලොක් කරනවා සර් ඔව් ඒක ඔක්කොම තමයි. කරන්න අපි EMMC කෝස් එක software කෝස් එකේ වෙනම ඔක්කොම A to Z යනවා. ඒක වෙනම කරන්නේ ඔක්කොම. එයා ඇවිල්ලා ලොගින් වෙලා අන්ලොක් කරන ඒවා දැන් ඔය දන්නවත් ඇති උදයන්ග ප්‍රදීප් කියලා අහලත් ඇති ඔයාලා. එයා තමයි කරන්නේ. ඔය ටූල් ට්‍රැක් කරලා එහෙම දෙන්නේ. එයා ඩුබායිනේ අර ඩුබායි වල ඉන්න එක්කනස්. ඔව් එයා ආව ලංකාවට. එයා ආවට පස්සේ තමයි නිව්සීලන්ත ආවේ.
මෙහි කට්ටියට ට්‍රේන් කරන්න ඇවිල්ලා ඉන්නවා අපි ලංකාවේ කට්ටිය. අපිට මට මේ සර් මේ ක්ලාස් එක ගැන සර් පොඩ්ඩක් ඩීටේල්ස් ටිකක් දාන්න අපි පොඩ්ඩක් බලන්න සර් හරි මං ඔයාලා දාන්න. ඕක කොහොමත් මං කරනකොට වෙන වෙනම සබ්ජෙක්ට් තමයි කරන්නේ. ඔයාලා ලියන් රෆ්ලි කිව්වොත් මේ හැම එකක්ම වෙන වෙනම තමයි කරන්නේ. දැන් සාමාන්‍ය නෝපවන නෝපා වෙනම කරනවා. ග්‍රැෆික් ලයිට් වෙනම, චාර්ජින් වෙනම, සිග්නල් ෆෝල්ට් සිග්නල් තමයි කට්ටියට තියෙන අමාරුම දේ. හැබැයි ඒක තරම් ජොලි වැඩක් නෑ හරියට ස්ටඩි කරගන්න තරම් මේ කරන්න. ඇන්ඩ්‍රොයිඩ් එකේ බේසික් ඉඳලා උගන්වනවා. කොහොමත් අනිවාර්යෙන් කම්පනන් වල ඉඳන් උගන්වනවා. මොකද නැත්තම් තේරුමක් නැහැනේ. තේරෙනවද? දැන් ගොඩාක් කට්ටිය දැන් මං එන්න කලින් මං අනිවාර්යෙන් පේපරයක් දෙනවා. දැන් ගොඩාක් කට්ටිය ඇවිල්ලා තිනවා පේපරෙන් තමයි මං එයාලගේ නොලෙජ් එක මේව කරන්නේ. ගොඩාක් කට්ටිය ඇවිල්ලා තිබ්බා සමහර කට්ටිය CPUත් ඔක්කොම ගහන්න පුළුවන්. හැබැයි මේ කම්පනන් ගැන කිසි නොලෙජ් එකක් නැහැ. මොකද මේකේ දැන් ඇවිල්ලා කැප් එකක් නැතුණම ෆෝන් එකට එත් වෙනවා. රෙසිස්ටර් එක නැතත් රීබූට් වෙනවා. ග්‍රවුන්ඩ් ලයින් එකක් ගැලවුණත් රීස්ටාර්ට් වෙනවා. ඒතකොට ඇන්ඩ්‍රොයිඩ් එකට FRP අනම්ම නම් ඒක නැද්ද? නෑ ඇන්ඩ්‍රොයිඩ් එකේ සොෆ්ට්වෙයාර් එකට ඔක්කොම තියෙනවා. තේරෙනවද? මේක හાર્ඩ්වෙයාර් විතරයි. හાર્ඩ්වෙයාර් විතරයි. සොෆ්ට්වෙයාර් පැත්ත වෙනම යන්නේ. හැබැයි සොෆ්ට්වෙයාර් වෙන කරන්ට් ඔක්කොම කියලා දෙනවා. මේක eMMC ලෙඩක්ද? දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ තියෙන ඇවිල්ලා අපේ මේ ඇවිල්ලා තියෙන අපේ සුපර් මෝල්ඩ් එක. ඒතකොට අපේ සුපර් මෝල්ඩ් වල එනවා මේ තියෙන සුපර් මෝල්ඩ් එක. ඒතකොට මේ සුපර් මෝල්ඩ් වල මෙන්න මේ විදිහට තමයි එන්නේ. තේරුණාද? මේ සෙක්ෂන් එක වෙනයි. එතකොට අපේ සුපර් මෝල්ඩ් වල IC වර්ග දෙකකින් එන්නේ. එකක් BG එකක් එනවා. BG කියන්නේ මේ බෝල IC එක. අනිත් එක BQ එක. ඒ කියන්නේ සිග්නල් IC වගේ. මෙන්න මේ ටිකේම තියෙන එකම සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක ඔලුවට දාගත්තා නම් මේ ඔලුවට දාගන්න විතරයි තියෙන්නේ. තේරෙනවද? ඒ යන ස්ටෙප් එක ඊට පස්සේ අපිට ෆෝන් එක මොකක් වුණත් අපිට පුළුවන් මේ IC ගුණත් මේකට කන්වර්ට් කරන්නත් පුළුවන්. නිකන් IPS ඩිස්ප්ලේ එකත් එහෙම. තේරෙනවද? මේ වගේ පොඩි දෙයක් තියෙන්නේ. මේක අර යන විදිය යන රටාව දාගන්න ඕන. වීඩියෝස් වලින් අපි හදලා ඔක්කොම කියලා දෙනවා කට්ටියට. කරන විදිය. මේ සිලබස් එක හරියට උගෙන ගත්තා නම් මේ හරි ඔය. ඒ කියන්නේ දැන් කරන්නම් වාලේ ඔක්කොම කරලා වැඩක් නැහැ. දැන් හැමෝම එන්නේ CPU තමයි පැත්තවල. CPU කරන්න ඕනේ අනිවාර්යයෙන්. CPU නැතු බෑනේ. අනිත් ලෙඩත් ගැනත් අවධානය තියෙන්න ඕනේ. හැම ෆෝල්ට් එකක්ම වෙනම දැන් ටච් එකක් වැඩ කරන්නේ කොහොමද? දැන් නෙට්වර්ක් වල එහෙම ගොඩක් කට්ටිය මේ ගැටලු තියෙන්නේ නෝ සර්විස් එකක් ආපු ගමන් කරන්නේ මොකද WTR එක ගන්න එක තමයි එකම දේ. ඒකනේ කරන්නේ ගොඩක් වෙලාවට. ඊට වැඩි දෙයක් තියෙනවා ගොඩක් වෙලාවට. මොකද දැන් ඔයාලා දැකලා තියෙනවද දැන් ගොඩක් වෙලාවට අපි ගත්තොත් හීට්. දැන් ඕක තමයි ගොඩක් කට්ටිය තියෙන තවත් ගැටලුව. දැන් මේ ඔයාලා යූස් කරනවද මේ හීට් ටේප් එක තාම? යූස් කරනවද? කොයින් දාලා මේ ඔය හීට් සිංක්ස් ඔය මුකුත් යූස් කරන්න ඕනේ නැහැ. මේව කරවුවොත් ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඩැමේජ් එක වැඩි. මෙන්න මේවා හරියට දැනගන්න ඕනේ මේ ඒරියා ඩැමේජ් වෙන්නේ කොහොමද? මේවා ගලවන්නේ කොහොමද? මෙන්න මේවා තමයි වැදගත් වෙන්නේ. සෙලෝඩේට් වෙනවා. ඒරියා කරන විදිය ගන්න දන්න නැති වේද ළඟ? ටූල්ස් හදාගන්න මේ පේනවනේ කපලා තියෙන විදිය පේනවනේ. මෙන්න මේවා අඩු කරගන්න ඕන අනිවාර්යෙන් මම ඔයාලා දැකලා තියෙදි ගොඩක් වෙලාවට මම නම් කවදාත් හීට් ටේප් එකක් යූස් කරන්නේ මේවා යූස් කරනවා කියන්නේ ෆෝන් එකේ IC ගලවන්න තියෙන හීට් එක ටයිමින් එක වැඩි වෙනවා. ටයිමින් එක වැඩි වෙනවා කියන්නේ මේක ඇතුලෙන්නේ උණු වෙන්නේ. තේරෙනවද? ඒතර ග්ලූ IC එකක් නිකන් උඩින් හීට් කරපුවම මොකද වෙන්නේ? අර ගැලවිලා ග්ලූ ටික උඩට එනවා. එතකොට ඉතින් ෆෝන් එකට ඕප. ඒකනේ අර ගොඩක් කට්ටිය පොඩි ෆෝන් එකක් අර B310 ක්‍රිස්ටල් එක ගද්දි ගොඩක් කට්ටිය නෝපා වෙන්නේ. ඇයි හීට් එක වැඩි වුණ ගාම මේ
CPU එක ඇතුලේ බෝල ටික ගැලවිලා අර එක්ක IC එක ගැලෙනවා නැත්නම් බෝඩ් එක ගැලෙනවා. දෙකෙන් එකක් වෙනවා අනිවාර්යයෙන්. සිග්නල් පැත්ත ගත්තොත් සිග්නල් පැත්තේ ගොඩක් වෙලාවට දැන් ගොඩක් කට්ටිය ගන්න නෝ සර්විස් එකක් ආපු ගමන් WTI. එහෙම නෙමෙයි මේක ඇවිල්ලා රටාවක් තියෙනවා. මේක චෙක් කරන්න ඕන වෝල්ටේජ්. මං කිව්වා ග්‍රවුන්ඩ් රෙසිස්ටන්ට් එක. අන්න ඒව ටික අපි චෙක් කරගන්න. දැන් ඔයාලගේ මගේ මේ මැෂින් එකේ නැහැ ඒක රූප සටහන ගොඩක් වෙලාවට දාන්නේ සිග්නල් කිව්වහම 2G IC එකයි 4G IC එකයි WTR එකයි. ඔන්න ওই ටික විතරයි ඔළුවේ තියෙන්නේ. එහෙම නෙමෙයි මේකට තියෙනවා IC ගොඩක්. ඒ ටික ඔක්කොම අපේ ඔළුවේ තියෙන්න ඕනේ. තේරෙනවද? ඒව තිබ්බොත් තමයි අපිට පුළුවන් කරගන්න මොනවද මේ IC එකකින් වෙන්නේ. මග්ගාව නැහැ දැන් මේ අනිත් ලැප් එකේ තියෙන්නේ. කළු සෙලෝටේප් තියෙනවද? කළු සෙලෝටේප් තියෙනවද? සෙලෝටේප් තියෙනවද කළු එක? කළු එක නැහැ. නෙට්වර්ක් වල ඕනේ වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක එක තමයි වෙන්නේ. ඒතකොට ඔයාලට එනවා ගොඩක් හාෆ් ෆ්ලයි මූඩ්. දැන් ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා. ඒ ඉන්නේ මොකක් හරි දැන් හාෆ් ෆ්ලයි මූඩ් එකක් එනවා කියන්නේ අනිවාර්යෙන් අපේ වෝල්ටේජ් ලයින් එක එක්ක මිස් වෙලා එක්ක ලයින් එක ඕපන් වෙනුනහම තමයි හාෆ් ෆ්ලයි මූඩ් එන්නේ. හැබැයි අපේ කට්ටිය කරන්නේ මොකද්ද 2G IC එකත් ගන්නවා 4G IC එකත් ගන්නවා WTR උත් ගන්නවා නේ ඒකනේ කරන්නේ. ඒක අපි හරියට මෙෂර් කරලා බැලුවොත් හරි ඉතින් සමහර හිතන්නකෝ අපි නෙට්වර්ක් එකක් ගමුකෝ මොකක් හරි ගොඩක්ම ඇවිල්ලා Redmi phones එනවා සාමාන්‍යයෙන් මේ ටවුමට ආපුවම ඔව් සිග්නල් දැන් එනවා. ඒක මෙහෙමයි දැන් ඕකේ ටවුමට එන එකේ සිග්නල් නේ ගමට නැති වෙන එකනේ ඔයා කියන්නේද ඔව්. හරි අපි ගමු උදාහරණයකට ගොඩාක් එනවා මම දැකලා Redmi 8A එනවනේ ඔව්. Y93 දැන් සර් සිග්නල් ටෙස්ට් එකක් කරනවා. Y අනුතරත් එනවා සෙලෝටේප් නැහැ. Redmi 8A guideline මේ ටූල් එක යූස් කරන්න ඔයාලට පැහැදිලි ෆොටෝ එන ක්ලියර් දැන් මේක ගමු අපිට ගන්න ඕන නෙට්වර්ක් දැන් මේ තියෙන්නේ අපේ නෙට්වර්ක් ඒරියා එක. දැන් බලන්න නෙට්වර්ක් එකේ දීලා තියෙන පොඩ්ඩනේ. හැබැයි ඊට වැඩි මේකේ ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඔයාලා ගොඩක් කට්ටිය ඔය බලන්න WTR ගාන නොසේස් ආවුවේ වගේ. මෙන්න මේ වෝල්ටේජ් දෙක බලන්නකො. මේ වෝල්ටේජ් දෙක මිසින් වෙලා ඇති. මේ වෝල්ටේජ් බලන්න නැතුව නිකන් IC එකේ කොට වැඩක් නැහැ. එතකොට මේ හැම එකටම RFFE ලයින් තියෙනවා. ඒ කියන්නේ රේඩියෝ ෆ්‍රීකවන්සි හදන ලයින් ටිකත් ඒවා සම්බන්ධ වෙන්න ඕන CPU එකට. දැන් මේක ඇවිල්ලා මේ IC එකට එන ඩොට් එකක් මේ කියන මේ ලයින් එක CPU එකෙන් එන්නේ. මේක ඇවිල්ලා ඩොට් එක මොකක් හරි වෙලා CPU එකෙන් මිසින් වෙනවා. ඒ කියන්නේ OL එනවා කියනවා. දැන් මෙතනට එනවා කියමුකෝ අපි උදාහරණයක් මේ ඩොට් එකට එනවා 500ක් එන්න ඕන වැලියු එක. IC ගල්ලා බලන්න. මේක OL આવුත් අපි කොච්චර WTR 4G 2G IC ගෙවුවත් වැඩක්ද නැහැනේ. අර ලයින් එක හදන්න ඕන. දැන් ඔය මගේ මං නෝට් වලදී දාලා දින මේවා අපි හයිලයිට් කරලා මේවා අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. පෑඩ් චෙක් කරලා තමයි හදන්න පුළුවන්. නැත්නම් ඔය කියන්නම් වාලේ IC මාරු කරලා වැඩක් නැහැ. හැම එකක්ම අපි මුලින් නම් ඉගෙන ගන්නවා. මේ තියෙන IC මොනවද? මෙයාගේ මොකද්ද වෙන්නේ? ඒවත් දැනගෙන තමයි කරන්න. මේ තුල හතර නෙමෙයි IC. මේ ආන්දරනේ එළවලා තියෙන්නේ. නෑ දැන් වෝල්ටේජ් චෙක් කරනවා අනිවාර්යෙන් ෆෝන් එක සිම් එකක් දාලා ඔන් කරන්න ඕන. ඔන් කරලා තමයි චෙක් කරන්න ඕන. එනවා. හරිද? මං ඕනනම් මං දාන්නම් ඔයාලට තරලයි විස්තර නේද? ක්ලාස් වල ඕන විස්තර ටික මේ දැන් ක්ලාස් එක නතර කරන්න වෙනවා මොකද 11 වෙලාව ලංකාවෙන් මගේ ටයිම් එක හරි මිහින් ඕෆ් වෙන ටයිම් එක මේ එහෙනම් මේ මොනාරි ගැටලුවක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න